ඉන්න පුළුවන්. ගොඩක් කැලුම් දැකලා ඇති. තරුණ පරම්පරාව කෙල්ල කොල්ල යනවා දැන් ඒක බලන්න. ඉතින් ඒකේ තරුණ අය හංසය පදිනවා. ඇයි මගේ අම්මයි තාත්තයි මාත් එක්ක ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම හංසය පදිනවා. ඒ දෙන්න පිටිපස්සේ ඉන්නවා. ඒ දෙන්නගේ තරුණ කාලේ අතීත කාලේ ඒගොල්ලන්ට මතක් වෙනවා. ඉතින් ඒගොල්ලෝ කොහොපේ නැති වෙනවා. හැබැයි මේ ජීවන රටාවත් එක්ක මිනිස්සු හිර වෙලා ප්‍රශ්නවල ඉන්නකොට අම්මලා තාත්තලව බලන්න අමතක වෙලා. ඔවුන්ට සමහර වෙලාවට අම්මලා තාත්තලව දැන් ගෙදර හිටියත් හම්බ වෙන්න යන්න වෙලාවක් නැහැ. සමහර විට ඔවුන් රැකියාවල හිර මගේ තාත්තා ජීවිතෙන් සමුගනිද්දී මගේ හිතට පුදුම වේදනාවක් දැනෙනවා. මගේ තාත්තත් එක්ක මට කොහෙවත් යන්න බැරි වුණානේ. කියන්නේ මගේ තාත්තට මට කරන්න පුළුවන් උපරිම සැලකුම් මම ලබා දුන්නද කියලා. මොකද මට මතකයි පොඩි කාලේ මාව තාත්තා මගේ ඉස්කෝලේට මාව ගෙනියන්න යද්දී අපි එයාව බදාගෙන එයා මාව සයිකලේ තියාගෙන යන්නේ. ඉතින් මම එයාගේ පිටිපස්සෙන් යනවා. ඉතින් අපේ ගම මගේ තාත්තගේ ගම නුවර. ඉතින් එයා අපි එක්කගෙන යනවා ඒ හැමතැනම. හැබැයි මට මගේ තාත්තව මගේ හිතට දුකක් එනවා. මම තාත්තව කොහෙවත් ගෙනිච්චේ නෑනේ. මම එංගලන්තේ ගිහිල්ලා ඉගෙනගෙන එතකොට එහෙ මේ රැකියාව කරලා මම අතරම සීනියර් කෙයාර් කෙනෙක් හැටියට එහෙ රැකියාව කරලා තිනවා. ඊට අමතරව එහෙ කෙයා හෝම් එකක මම ඩෙපියුටි මැනේජර් කෙනෙක් හැටියට රැකියාව කරලා තිනවා. ඉතින් ඒ කළා තමයි මම ලංකාවට එන්නේ. එතකොට මට මගේ දැනුම් සම්භාරය සහ අත්දැකීම් මත තමයි මම මේක මේ විදිහට කරගෙන යන්නේ. මෙහෙ ගියා මේ කවදාවත් මේ මට මේක යන්නම හිතන් හිටපු දෙයක් තමයි මිස් වෙච්ච දෙයක් තමයි මේ ගියේ කියලා ඒ මානසික සතුට ඔබට කවදාවත් සල්ලි වලින් ගන්න බෑ. ඉතින් ඒක ගොඩක් වැදගත්. ඉතින් පුතාට මෙතනට මාව එක්කගෙන යන්න තිබ්බනම් හැබැයි ඒගොල්ලන්ගේ පුතාට එක්කගෙන යන්න බැරි බව දන්නවා. ඇයි? හවසේ දරුවා වැඩ ඇරලා එන්න කැලුම් ගොඩක් මහන්සි වෙලා රෑ වෙලා. එතකොට සමහර විට පුතායින් විදේශගත වෙලා අන්න ගොඩක් දරුවෝ ඉන්නවා විදේශගත වෙලා. ඉතින් ඒ දරුවන්ගේ දරුවෝ එක්ක ගිහිල්ලා එකට කෑම වේලා කන්න බැරි දෙමව්පියෝ ඉන්නවා. ඉතින් ඒකට මම ඉන්නවා විසඳුමක් හැටියට අපි හොඳම තැනකට ගිහිල්ලා ඒ දෙමව්පියෝ එක්ක කෑම වේලක් අරගෙන එතනින් එහාට හවස් වරුව කැලුම් අම්මලා තාත්තලාට මහන්සියන සමහරලාට හිතට සතුටක් දැනෙච්ච වෙලාව ඥාති ගේක යන්න පුළුවන්. යන්න වෙලා නැහැ. ඥාති ගේක යන්න පුළුවන්. බීච් එකට යන්න පුළුවන්. shopping යන්න පුළුවන්. මාත් එක්ක බෙහෙත් ගන්න යන්න පුළුවන්. මේ හැම දෙයක්ම මාත් එක්ක කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔබේ අම්මටයි තාත්තටයි ඕනේ නම් සීල් ගන්න. සමහරලාට සීල් ගන්න යන්න බැහැ ඒගොල්ලොන්ට. මොකද ගෙදර කවුරුත් නැහැ එක්කගෙන යන්න කෙනෙක් නැහැ. ඉතින් යන් මම ඉන්නවා ඒකට. මාත් එක්ක සීල් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි පොදා ධර්මදේශනයක් අහන්න යමු. ඒ දේ කරන්න පුළුවන්. ඒ වගේම තමයි කෝවිලට, පල්ලියට, පන්සලට වගේම තමයි අපි යන්නේ. ඉතින් අපි මේ වෙනකොට රතු පල්ලියට කීප වතාවක් ගිහිල්ලා තියෙනවා. ඊට අමතරව දමිල දෙමව්පියෝ අපිත් එක්ක ගිහිල්ලා තිනවා. ඒතර අපිට මතකයි කැලුම ඔයාටත් මතක ඇති. ඔයාගේ අම්මා ඔයාව පෙරපාසල් ගෙනිච්ච දවස. එයාගේ සුලැඟිල්ල එල්ලිලා. හරිද? අපි පෙරපාසල් ගියා. අපි එච්චර ආදරයෙන් රැක බලාගත්ත අම්මව අපි ඒ දෙමව්පියන්ව යවනවාද අපි ත්‍රිවිල් එකකට? අපි යවන්නේ නැහැ. ඒ වෙනුවට අපි ඒ වගකීම බාර ගන්න පුළුවන් කෙනෙක්ට අපේ අම්මා තාත්තව බාර දෙනවා. ආදරෙන් එක්කගෙන ගිහිල්ලා ආදරෙන් ඒ දෙමව්පියන්ට කතා කරලා ඒගොල්ලන්ගේ දුක සැප බෙදාගෙන ආරක්ෂා කළා ඒගොල්ලන්ගේ හිතේ සතුට ඇති කරන්න පුළුවන් තැන් වලට ගෙනහිල්ලා ආපහු මම අරගෙන එනවා. ඒක තමයි මෙතන තියෙන වෙනස. එතකොට එයාලා යන්නේ ඔබට 100% සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට පාරම්පරික වට්ටෝරු අණුව නිපදවන කාබනික දියර පොහොර කෘමි විකර්ෂක ග්‍රෝ බෑග්ස් ලබා ගැනීමට පහත අංකය අමතන්න. YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි ගස් වවනවා, එක එක එළවලු වවනවා. ඒ හැමදේම හිතේ සතුටට. හැබැයි ඔබට සමහර විට මග හැරුණු දෙයක් ඇති. ඉතින් අපි මේ මිනිස්සු විදිහට බිහි වුණත්, සත්තු විදිහට ලෝකෙට බිහි වුණත් ඒ හැමෝටම දෙමව්පියෝ ඉන්නවා. අම්මා තාත්තා. ඉතින් අපි අහලා තියෙනවනේ ඉස්සර දැන් අඟුලිමාල රහත් වෙන්න ඉස්සෙල්ලා මිනිස්සු මරා ඇඟිලි එල්ලගෙන යනකොටත් අම්මා අඟුලිමාලගේ පැත්තේ හිටියේ. ඊළඟට දැන් ඔබ අහලත් ඇති ඔය බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා අර ලේනෙක් විදිහට වතුර මුහුදම වතුර හින්දෙන්න නැට්ටෙන් හින්දපු කතාවක්. ඒ වගේම ඉස්සර ඔය පෙරුම් පුරනකොට බෝධිසත්වය පවා අම්මව කරේ තියාගෙන ආපු දේවල්. ඉතින් ඒ වගේම තමයි දැන් සත්තුන්ගේ ගත්තත් ඔය කකුලුවෙක් ගත්තත් කකුලුව සමහර විට පැටව බිහි වෙනකොට දෙමව්පියෝ නැති වෙනවා. හැබැයි මේ
ජීවන රටාවත් එක්ක මිනිස්සු හිර වෙලා ප්‍රශ්නවල ඉන්නකොට අම්මලා තාත්තලව බලන්න අමතක වෙලා. ඔවුන්ට සමහර වෙලාවට අම්මලා තාත්තලව දැන් ගෙදර හිටියත් හම්බ වෙන්න යන්න වෙලාවක් නැහැ. සමහර විට ඔවුන් රැකියාවල හිර වෙලා විදේශගත වෙලා. හැබැයි පස්සේ කොච්චර සල්ලි තිබුණත් පස්සේ සමහර විට දුක්ඛ හිතෙන්න වෙනවා. අපි සලකන්න පුළුවන් කාලේ සැලකුවේ නැහනේ. අපිට අම්මලා තාත්තලා හම්බ වෙන්න කතා කරන්නේ කිසි දෙයක් බැරි වුණානේ. අම්මලා කැමති දේවල් වලට කරන්න බැරි වුණානේ. ඉතින් මේ ප්‍රශ්නෙට හොඳම විසඳුම මම ලංකාවේ අද දකින හොඳම විසඳුම හදවතට දැනෙන විසඳුමක් තමයි ඔබට කියන්නේ. ඉතින් මාත් එක්ක ඉන්නවා ලහිරු මහත්තයා. ඉතින් ඇත්තටම ලහිරු මහත්තයා ඉතින් ඔබතුමා මේ කරන දේ හැමෝටම මේ කාර්ය බහුල ජීවන රටාවක් ගෙවන ගොඩක් අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඉතින් මොකද අපේ වීඩියෝ බලන ගොඩක් අය දෙමව්පියන්ට ආදරේ. ඔවුන් දෙමව්පියන්ට ගොඩාක් ආදරේ කට්ටිය. හැබැයි සමහර වෙලාවට ඔවුන්ගේ අර දිනචර්යාව සමහරට විදේශගත වෙලා ඉන්න හින්දා ඔවුන්ට තමන්ට ඒ අම්මලා වෙනුවෙන් කරන්න තියෙන දේවල් ගොඩක් වෙලාවට මග ඇරෙනවා. හැබැයි සමහර වෙලාවට මේ මග හැරපු දේ ඔවුන් ජීවිත කාලෙම විඳවන්න වෙනවා. ඉතින් ඔබතුමාගේ මේ සංකල්පය ඒ විඳවන්න එක නැති කරන්න ගොඩාක් ඉවහල් වෙයි කියලා මං හිතනවා. ඉතින් ලහිරු මහත්තයා අපිට පොඩ්ඩක් මේ දේ ගැන කියමුකෝ. ඔව් කැලුම්. ඉතින් ඇත්තටම අද වෙනකොට ගොඩක් ජන ජීවිතය ඇත්තටම අපේ සමාජයේ අපි හැමෝම ගත්තොත් ගොඩක් වෙලාවට අපි ගෙවන්නේ බොහොම කාර්යබහුල ජීවිතයක්. ඉතින් කැලුම් මට මේ දේ හිතෙන්නේ ඇත්තටම මගේ තියෙන අත්දැකීමත් එක්ක. මොකද මම මගේ ජීවිතයේ පැත්තෙන් මම කතා කරොත් මගේ තාත්තා කැලුම් අපිව දාලා යනවා 2007. ඉතින් මගේ තාත්තා දාලා යද්දි ඇත්තටම මම යම්කිසි රැකියාවක් කරන මම සමාජයට ආපු කෙනෙක්. ඉතින් ඒ වෙනකොට මම කසාද බැඳලා ඉතින් කොහොම හරි මට වෙච්ච අඩුපාඩුව තමයි මගේ තාත්තා අසනීප වෙනවා. නමුත් අසනීප වෙන්න ඉස්සෙල්ලා අපිට යම් කාලයක් තිබ්බා. හැබැයි මගේ තාත්තා ජීවිතෙන් සමුගනිද්දී මගේ හිතට පුදුම වේදනාවක් දැනෙනවා. මගේ තාත්තත් එක්ක මට කොහෙවත් යන්න බැරි වුණානේ. කියන්නේ මගේ තාත්තට මට කරන්න පුළුවන් උපරිම සැලකුම් මම ලබා දුන්නද කියලා. මොකද මට මතකයි පොඩි කාලේ මාව තාත්තා මගේ ඉස්කෝලේට මාව ගෙනියන්න යද්දී අපි එයාව බදාගෙන එයා මාව සයිකලේ තියාගෙන යන්නේ. ඉතින් මම එයාගේ පිටිපස්සෙන් යනවා. ඉතින් අපේ ගම මගේ තාත්තාගේ ගම නුවර. ඉතින් එයා අපි එක්කගෙන යනවා හැමතැනම. හැබැයි මට මගේ තාත්තව මගේ හිතට දුකක් එනවා. මං තාත්තව කොහෙවත් ගෙනිච්චේ නෑනේ. ඇයි යාට ඒ සතුට මට දෙන්න බැරි වුණේ කියලා. මං ඒකට අදටත් මං සමහරලාට මගේ හිතින් මං පුදුම වේදනාවකටපත් වෙනවා. ඉතින් මේ වෙනුවට මම හිතුවා මගෙන් තව පිනක් වෙනවා සමාජයට. අපේ ඔබේ දෙමව්පියෝ ගෙවල් ඇතුලේ ගොඩක් වෙලාවට ඉන්නවා. ඒගොල්ලෝ වයසට ගිහිල්ලා ඒගොල්ලන්ට කරගන්න දෙයක් නැතුව. හැමදාම මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අපේ සතුට. අපි අපේ සතුට වෙනුවෙන් ඒගොල්ලෝ කාලය කැප කරා, ඒගොල්ලෝගේ ජීවිතය කැප කරා. එදා අපි දැක්ක අපේ සුන්දර අම්මයි තාත්තයි අපේ දැක්ක ඒ රූපරාජිනිය සහ ඒ කුමාරයා අපේ හිතේ හිටපු කුමාරයා අද වයසට ගිහිල්ලා කොණ්ඩේ සුදු වෙලා හැම රැලි වැටිලා. ගෙදර ඇතුලේ ඉන්නවා හවසට කවුරු හරි කෙනෙක් එනකන් කිසි කෙනෙක් නැහැ කතා කරන්න. එකම විසඳුම මම මේ වෙනකොට පටන් අරගත්තා ආයු කියන නමින් ආයු සීනියර් සිටිසන් ට්‍රැවල් කෙයාර් සර්විස් කියලා. එතකොට මේකෙන් මම කරන්නේ කැලුම් මාව කතා කරන්න පුළුවන්. මට කතා කරන්න පුළුවන් මගේ WhatsApp Facebook කරහා මට කතා කරන්න පුළුවන්. මට දුරකථන අංකය මම දෙන්නම් අපි ඉස්සරහට කතා කරද්දී. එතන වෙන්නේ මම උදාහරණයකට කැලුම් මගේ Facebook එකේ තියෙනවා අපි හදලා අයිටනරිස් කිහිපයක්. එතකොට මේ හැම දෙයක්ම අයිටනරි එකකට සමාන වෙන්නේ නැහැ. අපි ඒකටවත් හිර වෙන්නෙත් නැහැ. ඔබතුමා මාව ඒකට හරහා කතා කරොත්, ඔයා සිලෙක්ට් කරොත් ඒකෙන් එක අයිටනරි එකක් මම ඔයාගේ ගෙදර එනවා. ඇවිල්ලා සමහරලාට ඔයාගාව තියෙන්න පුළුවන් වෙහිකල් එකක්. ඒක තාත්තගේ පරණ මොරිස් මහින්ද්‍රයක් වෙන්න පුළුවන්. සමහරලාට අපේ දෙමව්පියෝ ගාව තියෙන පරණ වාහන. හැබැයි යාට ඒක එලවන්න බෑ. ඒ වෙනුවට ඒක මම එලවනවා. ඒක එලවන්නේ මම. ඉතින් ඔයාගේ අම්මයි තාත්තයි ඔයා සිලෙක්ට් කරනවා ඒගොල්ලන්ගේ ගෙනියන්න ඕනේ කියලා කොළඹ සිටි ලිමිට්. කොළඹ තදාසන් ප්‍රදේශවල අපි යමු ලස්සන තැන් බලන්න කියලා. මුලින්ම එක්කගෙන යනවා ඔයාගේ අම්මයි තාත්තයි ගංගාරාම් පන්සලට කියලා කියන්නේ. අපි ගංගාරාම් පන්සල කියලා කියන්නේ පුදුම ලස්සන තැනක්. හිත එකඟ කරන්න පුළුවන් තැනක්. එතන ගිහිල්ලා අපි ලස්සන බලනවා. අපි වඳිනවා. අපිට භාවනා කරන්න පුළුවන්. ඒ දෙමව්පියන්ගේ හිත අපිට සුවපත් කරන්න පුළුවන්.
අපි ඒගොල්ලන්ව ආදරෙන් කතා කරන්නේ ඒ මගේ අම්මා තාත්තා හා සමානව. ඉතින් එතෙන්දී අපි ඒ බණ භාවනා කටයුතු කරනවා නම් ඒව කළා ලස්සන බලලා. හැබැයි මේකට ආගම්, ಜಾති ભેද, කුල ભેද කිසිම දෙයක් අයිති වෙන්නේ නැහැ. අම්මා කියන්නේ තාත්තා කියන්නේ එකම නමක්. ඉතින් එතනින් එහාට අපි ආපහු යනවා බේරේ ලේක් එකට. ඒ බේරේ ලේක් එකේ අපි හැමෝම දැකලා තියෙනවා ලස්සන පාලමක් තියෙනවා. ඒ ලස්සන පාලමට ගිහිල්ලා අපි එතන වටේ ලස්සන බලලා ඊට පස්සේ එතන හංසයෝ ඉන්නවා පදින්න පුළුවන්. ගොඩක් කැලුම් දැකලා ඇති. තරුණ පරම්පරාව කෙල්ල කොල්ල යනවා දැන් ඒක බලන්න. ඉතින් ඒකේ තරුණ අය හංසයෝ පදිනවා. ඇයි මගේ අම්මයි තාත්තයි මාත් එක්ක ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම හංසයෝ පදිනවා. ඒ දෙන්න පිටිපස්සේ ඉන්නවා. ඒ දෙන්නගේ තරුණ කාලේ අතීත කාලේ ඒගොල්ලන්ට මතක් වෙනවා. ඉතින් ඒගොල්ලෝ කොහොමද ඒක ගෙව්වේ? ඉතින් ওই දේවල් අපි කතා කර කර යද්දි මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ මනස පුළුවන් තරම් සෞම්‍ය වෙනවා. ඒගොල්ලන්ගේ මනස පුළුවන් තරම් ඒගොල්ලෝ තරුණ වෙනවා. අපි කියන්නේ හිතින් තරුණ වෙනවා කියලා. ඉතින් ඒ තැනට එනවා. එතකොට ඒගොල්ලෝ ලෙඩ වෙනවද ගොඩක්? නෑ. මොකද ඒගොල්ලන්ට හැමතිස්සෙම එන්නේ තරුණ ජවය. ඉතින් කැලුම් අපි එතනින් ඉවර වෙන්නේ නෑ. අපි ඒක ලස්සන බලලා ඇවිල්ලා මම ඒගොල්ලන්ට එක්කගෙන යනවා. මම ගාන ඒගොල්ලන්ට අපි පොඩි ස්නැක් එකක් ගන්නවා. පොඩි තේ එකක් බීලා. මොකද තේ වෙලාවේ වෙනකොට එන්නේ. අපි ස්නැක් එකක් අරගෙන ඊට පස්සේ එතනින් යනවා විහාර මහදේවි පාක් එකට. විහාර මහදේවි පාක් එක කියන්නේ අද වෙනකොට කැලුම් බොහොම ලස්සන තැනක්. ගොඩක් සෙනගෙනවා. ඉතින් එයාගේ තරුණ කාලේ නැවතත් අපිට එයාත් එක්ක කතා කරන්න පුළුවන්. පරණ දේවල් කතා කරන්න පුළුවන්. එයාගේ ජීවිතයේ අත්දැකීම් මාත් එක්ක බෙදා ගන්න පුළුවන්. මේ විදිහට කැලුම් අපි දවස් භාගයක් ඉවරයි. ඊට පස්සේ ඒගොල්ලෝ දෙමව්පියෝ කැමති තැන් තියෙනවනේ කන්න. සමහරලාට ගෙදර ඒගොල්ලෝ ටීවී එකේ දකිද්දි හිතනවා ඇති අනේ මම මෙතනට ගිහිල්ලා කෑම වේලාවක් කෑවනම් අනේ මගේ පුතාට මෙතනට මාව එක්කගෙන යන්න තිබ්බනම්. හැබැයි ඒගොල්ලන්ගේ පුතාට එක්කගෙන යන්න බැරි බව දන්නවා. ඇයි? හවසේ දරුවා වැඩ ඇරලා එන්න කැලුම් ගොඩක් මහන්සි වෙලා රෑ වෙලා. එතකොට සමහර විට පුතායින් විදේශගත වෙලා අන්න ගොඩක් දරුවෝ ඉන්නවා විදේශගත වෙලා. ඉතින් ඒ දරුවන්ගේ දරුවෝ එක්ක ගිහිල්ලා එකට කෑම වේලාවක් කන්න බැරි දෙමව්පියෝ ඉන්නවා. ඉතින් ඒකට මම ඉන්නවා විසඳුමක් හැටියට අපි හොඳම තැනකට ගිහිල්ලා ඒ දෙමව්පියෝ එක්ක කෑම වේලක් අරගෙන එතනින් එහාට හවස් වරුව කැලුම් අම්මලා තාත්තලාට මහන්සියනේ සමහරලාට හිතට සතුටක් දැනෙච්ච වෙලාව ඥාති ගේක යන්න පුළුවන්. යන්න වෙලා නැහැ. ඥාති ගේක යන්න පුළුවන්. බීච් එකට යන්න පුළුවන්. shopping යන්න පුළුවන්. මාත් එක්ක බෙහෙත් ගන්න යන්න පුළුවන්. මේ හැම දෙයක්ම මාත් එක්ක කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේක ගලාගෙන යන්නේ කැලුම්. හැබැයි ඕක විතරක් නෙමෙයි. තව කීපයක් තියෙනවා. අපි යනවා ආගමික සිද්ධාස්ථාන වලට. ඉරියද දවසට මාත් එක්ක කොෆි එකකට යන්න පුළුවන්. ওই වගේ ගණනාවක් තියෙනවා. ඉතින් මම ඉදිරියේදී අපි ඒවා කතා කරමු. ඕක තමයි ඉතින් මගේ වැඩසටහන මූලාරම්භයක් හැටියට. ඔව්. ඉතින් අනිත් දේ තමයි දැන් සමහර විට මෙහෙම දෙයක් වෙන්නත් පුළුවන්. දැන් පුතෙක් හරි දුවෙක් හරි විදේශගතව ඉන්නකොට දැන් අපි හිතමු දැන් ඔය දේ නිකන් ත්‍රීවිල් එකක හරි ටැක්සි එක හරි යවුවා කියලා. දැන් ඒකයි මේකයි අතර වෙනස මොකක්ද? දැන් අපි හිතමු යාට ඔන්නම් තාත්තව අම්මව නිකන් මේ ත්‍රීවිල් එක කතා කරලා හරි ටැක්සි එක හරි යවන්නත් පුළුවන්. හැබැයි ඒ කන්සෙප්ට් එකයි මේක අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඒ දෙත් පොඩ්ඩක් අපි කිව්වොත්. ඔව්. ඇත්තටම හොඳ හදවතට දැනෙන ප්‍රශ්නයක් කැලුම් මේක. ඇත්තටම අපි කාටත් මතකයි අපි හැමෝටම අමතක නෑ. මොකද මේ අපිට මතකයි කැලුම් ඔයාටත් මතක ඇති. ඔයාගේ අම්මා ඔයාව පෙර පාසල් ගෙනිච්ච දවස. ඔයා එයාගේ සුලැඟිල්ල එල්ලිලා. හරිද? අපි පෙර පාසල් ගියා. අපි එච්චර ආදරෙන් රැක බලාගත්ත අම්මව අපි ඒ දෙමව්පියන්ව යවනවද අපි ත්‍රීවිල් එකක? අපි යවන්නේ නෑ. ඒ වෙනුවට අපි ඒ වගකීම බාර ගන්න පුළුවන් කෙනෙක්ට අපේ අම්මා තාත්තව බාර දෙනවා. ආදරෙන් එක්කගෙන ගිහිල්ලා ආදරෙන් ඒ දෙමව්පියන්ට කතා කරලා ඒගොල්ලන්ගේ දුක සැප බෙදාගෙන ආරක්ෂා කරලා ඒගොල්ලන්ගේ හිතේ සතුට ඇති කරන්න පුළුවන් තැන් වලට ගෙනහිල්ලා ආපහු මම අරගෙන එනවා. ඒක තමයි මෙතන තියෙන වෙනස. එතකොට එයාලා යන්නේ තමුන්ගේ ආදරණීය පුතා එක්ක යනවා වගේ ගමනක්. ඉතින් ඒක ඇත්තට මගේ අත්දැකීමෙන් ඒක මගේ හදවතින් එන දෙයක්. ඉතින් මොකද ඒක කරන්නේ මම විතරයි. ඇත්තටම මේ දේ තව දැන් බලන් ඉන්න අපි හැමෝටම කරන්න පුළුවන්. කරන කෙනෙක් දැමලා කරත් ඔක හරි. කවදාවත් මේ වැඩේ කෙරෙන්නේ නැහැ. ඒ කියන්නේ මට පුළුවන් ඕනනම් ඇත්තටම අපි හැටියට කාට හරි උදව්වක් කරන්න ඕනේ තමයි. එතකොට අපි කට්ටියට රැකියාව උත්පාදනය කරලා දෙන්න ඕනේ. නමුත් මෙතන තියෙන දේ තමයි මේක මමම කරන දෙයක්. හේතුව මේක මමම කරන්නේ මේක මම හැංගීමෙන් කරන දේ. මේකට සම්බන්ධ වෙනවා තව දෙතුන් දෙනෙක් ඉන්නවා. නැතුව නෙමෙයි කැලු. මගේ චූටි දරුවෝ දෙන්න. මොකද දෙමව්පියෝ කැමති පොඩි දරුවෙක් එක්ක කොයි වෙලෙත් අර කතා බහ කරන්න ඒගොල්ලන්ගේ තරුණ වයසට යන්න. ඉතින් මගේ චූටි පැටව දෙන්නෙක් ඉන්නවා. කොල්ලෝ දෙන්නෙක්. ඉතින් ওই කොල්ලෝ දෙන්නත් එනවා මාත් එක්ක. ඊට අමතරව මගේ ආදරණීය බිරිඳ. ඉතින් හැමතිස්සෙම මට ශක්තියක් වෙලා ඉන්නේ ඇය. ඉතින් හැමතිස්සෙම
එයාගේ දෙමව්පියන්ට හා සමානව අපේ මේ කටයුත්තට එකතු වෙලා අපිත් එක්ක යනවා. අනිත් එක කලු මට තවත් සුවිශේෂ දෙයක් කියන්න ඕනේ. මේකේ මම මේ දෙමව්පියෝ කියන්නේ දැන් ඇත්තට මේගොල්ලෝ වල්නරබල් විදිහට වැටෙන්නේ. ඒගොල්ලෝ අවදානමට ලක් වෙන ගොඩක් වෙලාට වැටෙන්න බලනවා. ඉතින් සමහර අයට ඇවිදින්න බෑ. සමහර අය වීල් චෙයාර් වලින් තමයි යන්නේ. ඉතින් අංශභාගය හැදිච්ච ලෙඩ වෙන්න පුළුවන්. නමුත් මම ඒ වීල් චෙයාර් කියලා ඒක අතාරින්නේ නැහැ ඒ කට්ටියව. වීල් චෙයාර් එකේ හරි අපි ඒ රෝද පුටුවේ අරගෙන හරි අපිට යන්න පුළුවන්. ඉතින් ඒ වෙනුවට තමයි මගේ බිරිඳ මාත් එක්ක සහායට දෙමව්පියෝ දෙන්නෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ දෙමව්පියෝ කීප දෙනෙක් වෙන්න පුළුවන්. යාළු මිත්‍රයෝ එකතු කරගෙන යන්න පුළුවන්. ඉතින් ওই වගේ තමයි මේක වෙන්නේ. ඒක මම ඇහුවෙත් නෑ. මොකද මම ලහිරු ගැන දන්න දේ හින්දා තමයි මම ඒක ඇහුවේ. දැන් නිකන් වෙන කෙනෙක් එක්ක ඕක ඇරියොත් ওই concept එක එච්චර සාර්ථක නැහැ. දැන් ඕක අර හදවතින් වෙන දෙයක් හින්දා. ඉතින් අනිත් දේ තමයි දැන් අපි දැන් මෙහෙම දෙමව්පියෝ යවම සමහර විට වයසත් එක්ක හැමෝම ලෙඩ රෝග තියෙනවා. සමහර විට අම්මලා එක එක ලෙඩ වලට බෙහෙත් බොනවා වෙන්න පුළුවන්. හැබැයි දැන් ඔවුන් අර තරුණ වයසට යනකොට මනසින් ගොඩක් සතුටු වුණාට සමහර විට ඒ සාමාන්‍යයෙන් දිනචර්යාවෙන් නොකන ආහාර කනවා වෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙලා සමහර විට වෙන වෙන ගැටලු වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් අපිට ට්‍රැක් කරගන්න ක්‍රමයක් තියෙනවද? ඔව් ඇත්තටම ට්‍රැක් කරගන්න ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒක මම මෙහෙම කියන්නම්. ඇත්තටම දැන් මම මේක කොහොමද මේක මගේ හිතට ආවේ කියන එක මම මුලින්ම කිව්වනේ. ඒතර මේක යන්නේ මගේ අත්දැකීමත් එක්ක කැලුම්. ඇත්තටම මම මේ දේවල් කරන්නේ යම්කිසි දැනුමක් එක්ක. එතකොට අර හැමෝටම ටෙක්නිකල් නොලෙජ් එකක් කියලා දෙයක් තියෙන්න එපා. වෘත්තීමය සුසුකමක් තියෙන්න එපා. එතකොට මම එංගලන්තේ ගිහිල්ලා ඉගෙනගෙන එතකොට එහෙ මේ රැකියාව කරලා මම අතරම සීනියර් කෙයාර් කෙනෙක් හැටියට එහෙ රැකියාව කරලා තිනවා. ඊට අමතරව එහෙ කෙයා හෝම් එකක මම ඩෙපියුටි මැනේජර් කෙනෙක් හැටියට රැකියාව කරලා තිනවා. ඉතින් ඒ කළා තමයි මම ලංකාවට එන්නේ. එතකොට මට මගේ දැනුම් සම්භාරය සහ අත්දැකීම් මත තමයි මම මේක මේ විදිහට කරගෙන යන්නේ. ඉතින් මුලින්ම මම කරන්නේ ඔයාගේ දෙමව්පියෝ ඔයාගේ ගෙදරින් අරගනිද්දිම අපි පොඩි ෆෝම් එකක් තියෙනවා. ඒක අපි ෆිල් කරගන්නවා. ඒකේ තියෙනවා දෙමව්පියන්ට මොන හරි ලෙඩක් තියෙනවා නම් ඒකේ බෙහෙත් හේත් ටිකත් මම එදා දවසේ අරගෙන යනවා. මොකද මගදී ඒ දෙමව්පියන්ට බෙහෙත් දෙන්න ඕනේ කැලු. ඒතර ඒ ටික අරගෙන යනවා. ඊළඟට ඒකෙම තියෙනවා හදිස්සි හරි අසනීපයක් වුණොත් කොළඹ සීමාවේ අසනීපයක් වුණොත් අපිට යන්නේ ළඟ ඉස්පිරිතාල ටික මම මගේ සයිට් එකේ වෙනම දාලා තියෙනවා. එතනට යන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි හවසට එදා දවස ඇතුළත අපි කරන කියන වැඩ කටයුතු උදාහරණයක් හැටියට උදේ ඉඳන් අම්මා තාත්තා මාත් එක්ක කොහොමද හිටියේ? ඒගොල්ලෝ බොහොම සන්තෝෂෙන් හිටියා. අපි ඒගොල්ලන්ට මේවා කන්න දුන්නා. ඒගොල්ලෝ සමහරලාට දන්නේ නැහැ. අම්මා තාත්තා ෆ්‍රයිඩ් රයිස් එකක් ඉල්ලුවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රයිස් ඇන් කරි එකක් කෑ වෙන්න පුළුවන්. ඒකෙන් බැරි වෙලාවත් ඒ දෙන්නට මොන හරි ඇලර්ජික් එකක් වුණොත් හවසට ඔයාට අම්මයි තාත්තයි ගෙනල්ලා දුන්නට පස්සේ අසනීප වුණොත් ඔයා දැනගන්න ඕනේ කැලුම් මේගොල්ලෝ මොනවද කෑ බිව්වේ කියන්න. ඒ හින්දා මම මේ හැමතිස්සෙම යූස් කරනවා ඩේලි රිපෝට් කන්සෙප්ට් එක. අපි යාට දෙනවා ඩේලි රිපෝට් එකක්. ඒ ඩේලි රිපෝට් එකේ තියෙනවා උදේ ඉඳන් හවස වෙනකන් ඒගොල්ලෝ කෑ බිව් එකේ ඉඳන් ඒගොල්ලෝ ගත කරේ කොහොමද අද දවස කියලා. ඔයාට හොයාගන්න පුළුවන් මගේ අම්මා අද කාලා තිනවා බුරියානි එකක්. එහෙනම් සමහරලාට මගේ අම්මට මේකෙන් කාපු දෙයක් හින්දා බඩේ අමාරුවක් ඇති වුණා වෙන්න පුළුවන්. ඔයාට හවසට ડોක්ටර් ගාවදී ඒක කියන්න පුළුවන්. ඉතින් ඕක තව චුට්ටක් අපි එහාට යමු. ඊට පහුවදාට දැන් මම ওই රිපෝට් එක දෙන ගැනනේ කතා කරේ. ඊට පහුවදාට ඔයාගේ දෙමව්පියන්ට ඒ දේ ගැන සිහි කර කර සතුටු වෙන්න පුළුවන්. කොහොමද ඇවිද්දේ? කොහොමද කෑ ගහලා hina වුනේ? මොනවද අපිත් එක්ක කතා කරේ? ඔය හැම දෙයක්ම ඒක මෙමරයිස් කර කර ඒගොල්ලෝ සතුටු වෙන්න පුළුවන්. වයසට යනවද එතකොට? ඔව් අනිවාර්යයෙන්ම දැන් සමහර විට දෙමව්පියෝ ඔබටම ඇවිල්ලා කියයි අද පුතේ අපි මෙහෙ ගියා මේ කවදාවත් මේ මට මේක යන්නම හිතන් හිටපු දෙයක් තමයි මිස් වෙච්ච දෙයක් තමයි මේ ගියේ කියලා ඒ මානසික සතුට ඔබට කවදාවත් සල්ලි වලින් ගන්න බෑ. ඉතින් ඒක ගොඩක් වැදගත්. ඉතින් දැන් මේක සමහර විට මම හිතනවා ඔවුන් එක සැරයක් ගියොත් ආයෙ සැරයක් පුතේ මේ මට මේ ලබන පාසලෙත් අපි ලහිරු එක්ක පොඩ්ඩක් එහෙම යන්න පුළුවන් වෙයිද කියලා හරි අහන්න පුළුවන්. ඉතින් එහෙම දෙතුන් පාර එහෙම අහන කෙනෙක්ට මේකේ වෙනම විශේෂ වාසිය එහෙම තියෙනවද මේ පැකේජ් වල? ඒ ගැනත් පොඩ්ඩක් දසද්ද? ඔව්. ඉතින් ඒක ඇත්තරම මේ සුවිශේෂී වාසියක් තමයි. මාත් එක්ක තුන් පාරක් ට්‍රැවල් කරොත් ඒ කියන්නේ අපි හිතමු මාත් එක්ක තුන්වෙනි ගමන යනවා නම් හතරවෙනි පාර කැලුම් මම
මයි ගානේ මම දෙනවා දෙමව්පියන්ට ඩිනර් එකක්. ඇත්තට මේ ඩිනර් එක සූදානම් කරලා තිනවා අපි සුවිශේෂී ස්ථානයක. එකක් තමයි ඔයා අහලා තිනවා මං හිතන්නේ කුරේ පාක් එකේ තිනවා ගාඩන්ස් ආක් බෝට් එක. ඒතරේ බෝට් එක පැය 3ක් විතර අර දියවන්නාවේ යනවා. බොහොම සුන්දර පරිසරයක් දකිනවා. හවසට ලයිට් දාලා ඒ දෙමව්පියෝ බොහොම කාම් ඇන්ඩ් ක්වයට් ඒරියා එකක ඉන්නේ. ඇතුලේ මියුසික් තියෙනවා. ඊට අමතරව බුෆේ එකක් තියෙනවා. ඒතකොට දෙමව්පියෝ දැන් තාත්තා කැමති නම් තව මොනවා හරි කන්න බොන්න කැමති જાති තියෙනවා. ඉතින් මේ හැමදේම ආයු එක ගානේ මම දෙනවා ඔයාගේ දෙමව්පියොන්ට 3 පාරක් මාත් එක්ක ආවොත්. ඒක විතරක් නෙමෙයි. ඒ වගේ තැන් කීපයක් තියෙනවා. තමුන් ආස කරන තැනකට අපි යනවා. එදා ඒ 3 වෙනි පාර මාත් එක්ක ඇවිල්ලා 4 වෙනි වතාවට. ඊට අමතරව තව තියෙනවා කැලුම් ඔයාගේ අම්මා තාත්තා සමහර වෙලාවට දක්ෂ වෙන්න පුළුවන් චිත්‍ර අඳින්න වගේ තාත්තා. අම්මා ඔයා වගේ වවන කෙනෙක් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ආසයි ඒවට. එහෙම නැත්නම් තව කෙනෙක් මහානව වෙන්න පුළුවන්. අපි කරන්නේ මේගොල්ලන්ට ඒකට උනන්දු කරනවා මේ දෙමව්පියෝ. ගෙදර ඉන්න දෙමව්පියෝ උනන්දු කරන මොනවා හරි වැඩක් කරන්න. එතකොට ඒගොල්ලෝ අතපය වෙහෙසලා වැඩ කරනවා. ඒගොල්ලෝ සතුටු වෙනවා තව දේවල් මට කතා කරලා කියනවා ලහිරු ඔන්න මම මල් වගේක් වහලා තිනවා කියලා. මේ ඔක්කොම අපි ගේන ඕපන් මාකට් එකකට. එතෙන්දී අපි මේක විකුණනවා. මාත් එක්ක යන්න එන්න කියලා මම ආරාධනා කරනවා ඒගොල්ලන්ට. මොකද අපි ඒක මිනිසුන්ට විකුණද්දී අපිට එක එක අය හම්බ වෙනවා. අපි දවසකට වෙලෙන්දෙක් වෙනවා. අපි එක එක චරිත රංගපානවනේ. ඔන්න අම්මයි තාත්තයි දවසකට වෙලෙන්දෙක් වෙලා. ඒගොල්ලෝ දේවල් විකුණනවා. විකුණලා මේන සල්ලි වලින් මොකද කරන්නේ? අපිට පුළුවන් අනාථ නිවාසයක් කියලා කිව්වොත් ඒක ඒ වචනේ මම දන්නේ නැහැ කොහොමද පාවිච්චි වෙන්න ඕනි කියලා. නමුත් අසරණ දෙමව්පියෝ ඉන්න තැනකට අපිට ගිහිල්ලා උදව් කරන්න පුළුවන්. ඉතින් සමාවෙන්න මට අර වචනේ කියවුණාට ඇත්තටම ඒක හිතට දැනෙන දෙයක්. ඉතින් අපිට පුළුවන් ඒ දෙමව්පියෝ ඉන්න තැනකට ගිහිල්ලා උදව් කරන්න. එහෙම නැත්නම් මේ කට්ටියත් එක්ක ට්‍රිප් එකක් යන්න. ඔය වගේ සුබ සාධන කටයුතු ගොඩක් කරන්න පුළුවන්. ඊට අමතරව අපි මීගස් ව්‍යාපෘතියක් කරනවා. මොකද මීගස් කියන්නේ ඇත්තටම අපිට හුස්ම දෙන ශාකයක්. ඉතින් අපේ අලුත් පරම්පරාවට අපිට හුස්ම ගන්න මේවා තියෙන්න ඕනේ. ඉතින් අපි ඒ වගේ වැඩ කටයුතු ගොඩක් කරනවා. ඒතකොට මේක ආයු කියන ක්ලබ් එකක් එක්ක තමයි කරන්නේ. අපි හදලා තියෙනවා ආයු කියලා ක්ලබ් එකක්. ඉතින් මේකේ membership එක අපි free දෙන්නේ. අපි කාගෙන්වත් සල්ලි අය කරන්නේ නැහැ. මොකද මේ හැමෝම අපේ දෙමව්පියෝ. ඉතින් අපි කරන්නේ මේගොල්ලන්ව එක ගැදරින් එකකට ගේන එක. ඉතින් එතන ඒගොල්ලෝ තව යාළු මිත්‍රාදීන් ඇති වෙනවා. ඒගොල්ලෝ කතා බහ කරනවා. ඉතින් අන්න ඒ වගේ ඒක රාශි එකමුතුවක් තමයි අපි මේකෙන් හදලා තියෙන්නේ. ඉතින් ඔය වගේ අනිත් දේ තමයි ඉතින් අනිත් දේ දැන් මේ දෙමව්පියන්ට වයසත් එක්ක සමහර විට පොඩි ළමයි වගේ. දැන් දරුවා කියන දේම අහන්නේ නැහැ. එයා සමහර විට එයාගේ මතේ ඉන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි සමහරුන් ওই බණ භාවනා දේවල් වලට කැමති. සමහරු ඒවට කැමතිම නැහැ. ඉතින් එක එක තරාතිරම් වල. ඉතින් ඒ අය ගැලපෙන අයට මේකේ වෙනම පැකේජ් හරි ඒ වගේ ක්‍රමෝපායන් තියෙනවා. ඉතින් අපි දන්නවා දැන් මේකට ඉස්සෙල්ලටලා හිරුකුවා මේකේ ಜಾති ભેද ආගම් ભેද නැහැ කියලා. ඉතින් ඇත්තටම මේ හැමදේම ඔය ආගම් කියන දේවලුත් ඇත්තටම ඒ දර්ශනය ගෙනාපු එක කවදාවත් ඒක ආගම් වලට කොටු කරන්න හදපුවා නෙමෙයි. ඒවෙන් හොඳ ජීවිතයක් ගත කරන්න එහෙම දෙයකට දැන් බුද්ධ ධර්මයක් ගත්තා දර්ශනයක් ගත්තා ඒ කියන්නේ බුද්ධ දහම කියලා දැන් තියෙන දේ නෙමෙයි මේ සෝබා දහමේ රටාව තේරුම් අරගෙන අපි ඒකෙන් මේ දුකෙන් මිදෙන මාර්ගයක් තමයි කියලා තියෙන්නේ. නමුත් අර ඒවට මිනිස්සු වෙන් කරගෙන එහෙම ප්‍රශ්නවල තියෙනවා. හැබැයි හැමෝගෙම ලේ එකම විදිහට දුවන්නේ. ඉතින් මේ ගැටලු වල වගේ පැන නගින්න આવුත් ඒවටත් වෙනම විසඳුම් තියනවද? ඔව් කැලුම්. ඇත්තටම මේ ඒකේ තියෙන දේ මෙහෙමයි. ඇත්තටම අපි මම හිතලා තියෙන දේ තමයි අපි දැනටත් එහෙම දෙමව්පිය එක්කගෙන යනවා. පොයේ දවසට ඔයාගේ අම්මටයි තාත්තටයි ඔබේ අම්මටයි තාත්තටයි ඕනේ නම් සීල් ගන්න. සමහරලාට සීල් ගන්න යන්න බැහැනේ ඒගොල්ලොන්ට. මොකද ගෙදර කවුරුත් නැහැ එක්කගෙන යන්න කෙනෙක් නැහැ. ඉතින් යන් මම ඉන්නවා ඒකට. මාත් එක්ක සීල් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි පොදා ධර්මදේශනයක් අහන්න යමු. ඒ දේ කරන්න පුළුවන්. ඒ වගේම තමයි කෝවිලට, පල්ලියට, පන්සලට වගේම තමයි අපි යන්නේ. ඉතින් අපි මේ වෙනකොට රතු පල්ලියට කීප වතාවක් ගිහිල්ලා තියෙනවා. ඊට අමතරව දමිල දෙමව්පියෝ අපිත් එක්ක ගිහිල්ලා තියෙනවා. ඒතර ඒගොල්ලෝ කෝවිල් ගිහිල්ලා තියෙනවා අපිත් එක්ක. ඉතින් ඔය වගේ හැම සංස්කෘතියකටම අදාළව හැමතැනම අපි ගිහිල්ලා තියෙනවා. දැන් පන්සලක් පල්ලියක් බණ භාවනාවක් විතරක් නෙමෙයි. කැලුම ඇත්තරම මේ වෙඩින් වලටත් අපි ගිහිල්ලා තියෙනවා. ඇත්තරම මේ මටත් ඒක හොඳ අවස්ථාවක්. ඉතින් වෙඩින් වලට අපි ගිහිල්ලා තියෙනවා. පාටි වලට ගිහිල්ලා තියෙනවා. ඉතින් ওই වගේ හැම අස්සක මුල්ලකම දෙමව්පියෝ කැමති තැන් වලට අපි ගිහිල්ලා තිනවා. අර ඒකයි මම කිව්වේ මේක තැනකට කොටු වෙන්න ඕනේ නැහැ. ටේලමේඩ් වැඩක් මේක.
ඉතින් අලුත් කන්සෙප්ට් එකක් මම හිතන්නේ ලංකාවේ ලංකාවේ කිසිම කෙනෙක් කරන්නේ නැති දෙයක්. මොකද දෙමව්පියෝ එක්ක වැඩිහිටි අපේ වැඩිහිටි අම්මා තාත්තා එක්ක මේක හොඳ කන්සෙප්ට් එකක් විදිහට තමයි අපි මේ වැඩසටහන කරගෙන යන්නේ. ඔව් ඉතින් අනිත් දේ මම ලහිරව ඉස්කෝලේ කාලේ ඉඳන්ම දන්නවා මොන වගේ කෙනෙක්ද මේ මොන වගේ දෙයක්ද කියලා. ඉතින් මොකද මේක කිසිම හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක හදවතින්ම එන්න ඕන දෙයක්. ඉතින් අනිත් දේ තමයි දැන් අපි හිතමු ඇත්තටම දෙමව්පියන්ට සලකන්න ඕනේ දරුවෙක් කැමතියි. ඔවුන්ට ඒක මගේ ඇරෙනවා. ඉතින් මේ මගේ ඇරෙන අවස්ථාව නැති කරන්න තමයි මෙතනින් වෙන්නේ. ඉතින් ඇත්තටම ලහිරුත් මේක ඇත්තටම මේකේ මුදලක් ගත්තට මේක පිනක්. සමාජයේ මෙතන රික්තකයක් වෙලා තියෙන මේකට අඩුවක් පුරවන දෙයක් තමයි වෙන්නේ. ඉතින් අනික තමයි දැන් අපි විදේශ රටවල සංචාර කරද්දී එක එක දේවල් තියෙනවා. ඔය අපි හිතමු ඔය පාරුවල ගිහිල්ලා යනවා. හැබැයි ලංකාවෙත් ඔයගේ දේවල් තියෙනවා. හැබැයි මිනිස්සු දන්නේ නැහැ. ඉතින් දෙමව්පියොත් යන්න ආස තැන් ඕන තරම් තියෙනවා. සමහර විට දරුවන්ට ඒක කියන්නෙත් නැහැ. ඉතින් අපේ හිතවතෙක් කැමති නම් ලහිරුත් එක්ක මේ ගමනක් යන්න මේකේ මොනවද පැකේජස් කොහොමද සම්බන්ධ කරන්න ගන්නෙ? අන්න ඒ දේත් අපි පොඩ්ඩක් කිව්වොත්. ඔව් කැලුම්. ඇත්තරම මාව සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. ලේසිම ක්‍රමය තමයි මගේ ආයු දුරකථන අංකයට කතා කරන්න පුළුවන්. ඒකේ නම්බර් එක තමයි 0.77 646යි 64යි 64. ඒකට මට ඕන වෙලාවක කතා කරන්න මම ඒකට ඔබ වෙනුවෙන් ඕන වෙලාවක කතා කරන්න සූදානම් ඉන්නවා. ඊට අමතරව අපි මේක අවසානයේ අපි දාමු අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපේ WhatsApp links social media අපි කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා. ඉතින් ඒ හරහා අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. කැලුම් විශේෂම දේ තමයි නෙළුම් කුළුණ. ගොඩාක් අය යනවා නෙළුම් කුළුණ බලන්න. හැබැයි අම්මා තාත්තා ටීවී එකේ දකිනවා ඒගොල්ලන්ට යන්න බෑ. මට කන් දෙකට ඇහිලා තිනවා මම එක්කන් ගියයි කියලා තිනවා හොඳ වෙලාවට ලහිරු අපිට හම්බුනේ කියලා. ඉතින් අපි යමු නෙළුම් කුළුණ බලන්න. ඊට අමතරව ඔයා කියපු දේ පාරුවක ඉඳන් කෑම කන්න කැමතිද? කවදාකවත් සමහරලාට දරුවොත් ඒ තැනට ගිහිල්ලා නැහැ. ඉතින් අපි ටිකක් දුරකට යමු. අපි එහෙම සංවිධානය වෙලා අපි දුරකට යමු. පාරුවේ ඉඳන් කෑම කමු. ඕන තරම් පිරිසක් අපිත් එක්ක යන්න පුළුවන්. ඔය වගේ කීප විදිහකට අපි මේ වැඩසටහන සංවිධානය කරලා තිනවා. අලුත් පැකේජස් හදා ගන්න පුළුවන් අපිත් එක්ක කතා කරලා ඔබේ අතේ තියෙන මුදලට සරිලන විදිහට අලුත් දෙයක් කරන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. ඉතින් ඔයාගේ අම්මා තාත්තා වෙනුවෙන් අපි ඉස්සරහපු සින්දු අපිට මතක් වෙනවා කැටු රත්නායකයන් ගායනා කරනවා. ඊළඟට අම්මාවරුන් විතරද මතු බුදුවන්නේ ගීතය අපි අහනවා අපේ හදවතට දැනෙනවා. ඊළඟට අපි කවදක්වත් තනි නොකරපු ගීතයක් තමයි නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ මවුනි පියාණනි ඔබ දෙපමණයි. ඉතින් මවුනි පියාණනි ඔබ පමණයි ගීතය. ඉතින් මේ හැම දෙයක්ම අපිට හදවතට දැනිලත් අපි කාර්ය බහුලයි අපේ අම්මා තාත්තා වෙනුවෙන් දෙයක් කරන්න. ඉතින් ඒ හින්දා ඔයාගේ අම්මයි තාත්තයි බලාගන්න ඒගොල්ලන්ව ලස්සන තැන්වලට ගෙනියන්න මගේ දුරකථන අංකයට කතා කරන්න. කිසිම ගැටලුවක් නැහැ. මං කලින් කිව්වා වගේ මං ඕන වෙලාවක දුරකථනය සම්බන්ධ වෙන්නම්. අපි කතා කරමු. අපි මුණ ගැහෙමු. අපි දෙමව්පියන්ව ඉතා සතුටෙන් තියමු. ඒගොල්ලන්ගේ ජීවිතේ අවසාන වෙනකන් අපි හොඳ මතකයන් පමණක් ඉතිරි කරමු. ඔව් ඉතින් ඇත්තටම අද සමාජෙ පිරිහිලා තියෙන වෙලාවක දැන් සාමාන්‍යයෙන් අපේ මේ වගේ මේ channel බලන්නෙත් හොඳ මිනිස්සු. ඉතින් ඔවුන් දෙමව්පියන්ට ගොඩක් ආදරේ. ඉතින් අපි අහලා තියෙනවා අර තව මැනලද පුතේ කිරි දුන්නේ මාන් උඹට කියලා. මොකද දෙමව්පියෝ කවදාවත් අර ප්‍රමාණ බලලා නෙමෙයි සැලකුවේ. ඉතින් ඒ සලකපු දෙමව්පියන්ට අපිත් නැවත සලකන්න ඕනේ. නැත්තම් ඔබට කවදාවත් මේ ආත්මේ විතරක් නෙමෙයි ඊළඟ ආත්මයක් තියෙනවා නම් හරි නැත්තම් හරි ඒ සතුටත් ගන්න බැරි වෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ වුණත් ආනන්තරීය පව්වලට දැන් රහතන් වහන්සේ කෙනෙක් මැරුවහම තියෙන පවට තත්ත්වෙටම දෙමව්පියෝ මැරුවොත් ආනන්තරීය පවක් වෙන තත්ත්වෙට ඒක දැම්මේ. ඒ කියන්නේ දෙමව්පියන්ගේ වටිනාකම එච්චර හින්දා. ඉතින් කවදාවත් ඔබ මැරෙන මොහොතේ ඔබට සලකා ගන්න බැරි වුණා කියලා දුක් විඳින්න අනිවාර්යෙන් මේ සේවය ලබාගෙන ඔබගේ මගහැරුණු දෙමව්පියන්ගේ ඒ ආදරය නැවත ඔවුන්ට ලබා දෙන්න. ඉතින් මම ලහිරුටත් සුබ ප්‍රාර්ථනා කරනවා මේක හොඳ කන්සෙප්ට් එකක්. මේක රටට මේ වෙලාවේ අවශ්‍යම කන්සෙප්ට් එකක්. ඉතින් ඒ හින්දා මේ ව්‍යාපාරය දිනෙන් දින දියුරු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේ මේක හදවතින් කරන දෙයක් ලහිරු. ඉතින්
අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට තෙරුවන් සරණයි. ඔබටත් 100%ක් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට පාරම්පරික වට්ටෝරු අණුව නිපදවන කාබනික දියර පොහොර කෘමි විකර්ශක ග්‍රෝ බෑග්ස් ලබා ගැනීමට පහත අංකය